කටහඬ නැතත් මිහිරට හරි මිහිර නැතත් කවියකින් හරි බුදු ගුණයක් කියන්න. මං හැමදාම බුදු ගුණයක් කියනකොට කවියක් කියනකොට මං හිතනවා මගේ හඬ ලස්සන නැතුව ඇති. ඒත් පොල් කට්ටෙන් ගත්තත් මුතුමැණික්මයි. රන් හැන්දින් ගත්තත් මුතුමැණික්මයි. ඒ නිසා මං දන්න අයට කියනවා කපුටු හදකින්වත් කමන්නේ බුදු ගුණම කියපල්ලා. පැහැදිලි නේද? බුදු ගුණ. අපේ ගුණ නෙවෙයිනේ. බුදු ගුණ. අනන්ත බුදු ගුණ. අංගී රස මොනිදු. උදේට පිපෙන සුවඳ හමන නෙළුමක් වගේ. සරත් කාලේ අහස දීලන හිරු මලක් වගේ. අංගී රස සියලු අංගයන්ගෙන් රැස් වී දෙන බුදුරජාණන් වහන්සේ. අපේ පිප්පලි ස්වාමීන් වහන්සේ මහා කස්සපයන් වහන්සේ ගෙදරින් නික්මිලා මේ ලෝකේ රහතන් වහන්සේලා උදෙසා මම මහාන වෙනවා කියලා සිවුර පොරවාගෙන ඉන්නකොට ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානේ. බුදු කෙනෙක් කියලා දන්නේ නැහනේ. නමුත් උන්වහන්සේ උදේට පිපි සුවඳ හමන රතු නෙළුමක් වගේ. සරත් කාලේ අහසේ තියෙන හිරු මඩලක් වගේ ගිහිලා සිරිපා කමල් ළඟ රත්තරම් පාට තඹ පාට නියපොතු තියෙන නක රශ්මියේ විහිදෙන සිරිපා සංගල රෝස පාට අත් දෙකෙන් අල්ලා අඬා වැන්දා මම ශ්‍රාවකයා ඔබ වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ. මම ගැන මම මොකුත් දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දන්නේ ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා. මහා කස්සපයන් වහන්සේ දැක්කනේ බුදුරජාණන් වහන්සේ. කතා කරන්නවත් නැතුව හිරු මඩලක් වගේ බුදුරජාණන් වහන්සේ පේනවා. බාහ්‍ය සුප්පාරක පටුනෙන් බුදුරජාණන් වහන්සේ සොයාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ සොයාගෙන ආවට පස්සේ සවැත් නුවර නෑ බුදුරජාණන් වහන්සේ. වීදියේ පිණ්ඩපාත වැඩලා. ඉතින් දුවගෙන යනවා. දුවගෙන යනකොට අර දහස් ගණන් සංඝයා පිණ්ඩපාතේ වඩිනවා. දහස් ගණන් සංඝ පිරිස මැද බාහ්‍ය දැක්ක කියනවා දන්තං ගුත්තං දමනේ වූ ඉඳුරන් රැකගත් සන්තින්ද්‍රියං සන්ත මානසං මොක්කිට චක්කුං සංසුන් ඉඳුරන් ඇති බිමට යොමු කළ net සංගල ඇති නාගං මහා හස්ති රාජෙක් වගේ මුනි දුදුටුවා කියනවා. මේ බුදුරජාණන් වහන්සේ කියලා ඇඟිල්ල දික් කරන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ පේනවා. පින්වතුනි මේකයි ඉර කියලා ටෝච් එකක් ගහලා ඉර දිහා පෙන්වන්න ඕනද? හිරු මණ්ඩල පේනවා. මෙන්න මහනෙල් මල් සුවඳ කියලා තව සෙන්ටිහිය මහනෙල් මලක් පෙන්වන්න ඕනේද? මහනෙල් මල සුවඳ හමනවා. අංගී රස මුනිදු අපි සරණ ගියේ. අපේ බුදුරජාණන් වහන්සේ. බුදු ගුණම කියන්නේ ආලෝක দমনය කරලා ආලෝකට කිව්වා ආලෝක උඹට හිතෙනවා නම් මීටත් වැඩි බණක් ලෝකේ තියෙනවා කියලා ඕන කෙනකින් ගිහිල්ලා අහන්න කිව්වා. යදි සච්චා ධමා චාගා කන්ති බියෝන විජ්ජති. සත්‍ය යදි සච්චා ඇත්ත කතාව ධමා දමනය ත්‍යාගය ත්‍යාගය ඉවසීම තරම් බලවත් ලෝකේ ධර්මතා තියෙනවද මීට වැඩි එකක් ලෝකේ තියෙනවද කියලා ගිහිල්ලා අහන්න කිව්වා. පුතු සමන බ්‍රහ්මනා ඊටමත් ඥානෙ තියෙන සමන බ්‍රහ්මණයන්ගේ අනේ ස්වාමීනි ඇයි ආලෝකගේ ලෝකේ හිරු මණ්ඩල බුදුරජාණන් වහන්සේ ආලෝකගේ ලෝකේ සුවඳවත් කරන කෝකනන්ද උදේට පිපුණ නෙළුම බුදුරජාණන් වහන්සේ ආයි කාගෙන් අහන්නද හැබැයි ස්වාමීනි මම යනවා ස්වාමීනි මම දැන් යනවා හන්දියක් ගානේ මම යනවා මම හන්දියක් ගානේ ගිහිල්ලා කියනවා බුදුගුණ කියපල්ලා කියලා මං හන්දියක් ගානේ බුදුගුණ කියන්නම් කිව්වා. මම ප්‍රශ්න යන්නේ බුදුගුණ කියන්නම් කිව්වා. ඒ කාලේ යක්ෂයෝ බුදුගුණ කියා ගියා. බුදුරජාණන් වහන්සේ හිරු මණ්ඩලමකි. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ඥානය ගැන පුංචි වචනයක් මම කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ ඥානස්කන්ධය ගැන එහෙව් බුදු සිරුර සියලු අංගයන්ගෙන් රැස් වෙන බුදු සිරුර
බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මේ ඇඟ දි รา ආපු කරත්තයක් වගේ කියනවා. හදා පාවිච්චි කරන්න තියෙන්නේ කියනවා. කොච්චර නොයලුන හිතක්ද? කොච්චර නිකලෙස් හිතක්ද? වක්කලි ස්වාමීන් වහන්සේ හිරු මඩල වගේ බුදු සිරුර දිහා බලාගෙන ඉන්නකොට උදේට පිපුණ නෙළුමක් වගේ බුදු සිරුර දිහා බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වදාලා කින්තේ වක්කලි ඉමිනා පූතිකායන දිත්තේන වක්කලි මේ කුණු වෙන ඇඟක් දිහා මොකටද බල ඉන්නේ? එහෙව් බුදු සිරුර කුණු වෙන ඇඟක් විදිහට හිතුවේ. බුදුරජාණන් වහන්සේ කැංගී දාඩිය දාන්නේ. බුදු සිරුර ගඳ නැහැ. බුදු මුව මණ්ඩල ගඳ නැහැ. දත් 20යි උඩු ඇන්දේ යටි ඇන්දේ දත් 20 හිදැස් නැහැ. ආයි දත් මදින්න ඕනේ නැහැ. උදේට දැහැටි අරලු චාරිත්‍රයකට වළඳනවා. කියන්නේ සාමාන්‍යයෙන් වළඳනවා. නමුත් උදේ දොරට තට්ටු කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද පැමිණෙන්නේ කියනකොට මුළු සවැත් නුවරම සඳු සුවඳ පැතිරිලා යනවා. එහෙව් බුදුරජාණන් වහන්සේ දාඩිය දාන්නේ පැත්තම සුවඳයි. මේ ශරීරයට වදාන කුණු කය කිය. බුදු සිත කොතරම් නිකලස්ද? ඔච්චර ඕනේ දිග කොණ්ඩයක් තිබ්බොත් අපේ උන් නටවගෙන යන නැටවිල්ල බලන්න. හොඳ සුදු දත් දෙකක් තිබ්බොත් හැම ඩිංගක් පාට වුණොත් නටන නැටිල්ල. බුදුරජාණන් වහන්සේ නිකලස්. බුදුරජාණන් වහන්සේගේ පෙනෙන රූපකාය දිස්සමානෝපිතාවස්ස රූපකාය වචින්තියෝ පෙනෙන රූපකායත් අචින්තියයි. හිතා ගන්න බෑ. ඒ අසාධාරණ ඥානද්දේ කාටවත් සමාන නැති ඥානය ගැන කවර කතාවද? පින්වතුනි ආදරයක් ඇති කරගන්න මාගේ බුදුරජාණන් වහන්සේ ගැන සෙනෙහසක් ඇති කරගන්න මාගේ බුදුරජාණන් වහන්සේ ගැන ඇස් වලින් කඳුළු වැටෙනකල් බුදු ගුණ හිතන්න. බුදු ගුණම කියන්න. එතකොට සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ග පරායන. ඒ ඇත්තෝ ස්වර්ගයට යනවා. සැපයටපත් වෙනවා. සුගතිය යනවා. එතකොට මේ දැන් මැරෙයි කියලා හිතනකොට හිතන්න මට බුදුරජාණන් වහන්සේ ගැන ආදරයක් තියෙනවා. මං නරක තැන කියන්නේ. බය නැතුව මැරෙන්න පුළුවන්. උදේට හැමදාම කියන්න උදේට පිපිසුවඳ හමන රතු නෙළුමක් වෙන්නේ. සරත් කලට අහසේ දිරෙන හිරු මණ්ඩලක් වෙන්නේ. සීල සමාධි ගුණ නුවණින් හැම විට බබලන්නේ. අන්න බලන් අංගී රස මුනිදුයේ බබලන්නේ. අත්‍තරම රත්තරම් පාට බුදුරජාණන් වහන්සේ බුදු පිළිමයක් ළඟ හරි ඔය කවිය හඬ නගා කියන්න නැත්තම් කියලා මට හිතෙනවා. ශ්‍රද්ධාව ඉපදුනොත් ශ්‍රද්ධාව නැමැති දොර අරගෙන මේ කොටු වෙච්ච තැනින් එළියට ගියොත් හැම තැනම බුදු ගුණ. අහසතරම් බුදු ගුණ. හාර ප්‍රඥාවෙන් හාර අරන් විසිරවන්න තියෙන්නේ. බුදු ගුණ. රන් රිදී මුතු මැණික් වගේ බුදු ගුණ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ කියාගන්න වචනයකින් දෙකකින් හරි පුළුවන් නම් කියන්න.